ගජේන්ද්‍ර බෝක ආම්බෙන්ගේ ගමනක්ද? එහෙම නැත්නම් ඒගොල්ලෝ උඹට ටෙලිෆෝන් කරලා ගෙන්න ගන්නද? ආම්බෙන් යන්න මොකද මම ඒක දෙට සතුරු සාමිච්චර කොට එන්න ගියක් කෑ. මේ ගජේන්ද්‍ර මගේ අකාරූಢ කරන්නේ නැතුව මං අහන ප්‍රශ්නට විතරක් උත්තර දීපන්. මට පිටිටික මිසක් පෙරේරි සිදුරු ගන්න ඕනේ නැහැ. ගජේන්ද්‍ර මල්ලි කියන කතාවත් ඇත්තනේ අයියේ. ඒ මිනිස්සු ඔයා නැතිකොට පොලිසියේ පැමිණිලි දාලා පත්තරේ පින්තූර දාලා හැව්වකොට එයා මෙහිමින් එක වැරදීනේ. ඒ පාර උඹත් මට කියන්නේ රස්සාවට යන්න කියලාද නංගි? එහෙම නැත්නම් එහාට ගිහිල්ලා මේ මං ආවා කියලා විරිතල එන්නද? මේ නංගියේ බල් නොදන්න දේවල් වලට හොට දාන්න නැතුව හිටපන්. ආපුච්ච කාටවත් කියන්න එපා කියලා කිව්වනම් මං කියන්නේ නැහනේ. අනේ ඔන්න එකට පියාගෙන ඉන්න මල්ලි. අවුස්සලා මෙල්ල කරන්න පුළුවන් මිනිහෙක් කැමේ. මෙයිත් එක්ක ඉතින් වාදෙන් දිනන්න පුළුවන් වාද නොකර ඉඳලා තමයි. කොයි කරත් එන්න අස්සාවට ඇප්ලිකේෂන් ෆෝම් දාලා කියන්නේ ඒ වගේ. එවනසුදු කොත් මේ පොන්චි මොලේ දැනෙන විදිහට අරකල් හරියම යන්න ගියේ. ආයෙ දෙකක් නේ. කෙලට ඇසිඩ් කේස් එක මතක් වුණා. ඉතින් එහෙම දිවන දුවන උඹ මුලින්ම දැක්ක වෙලාව අනුරත් දෙක දුවන පටන් ගත්තේ මගේ මුල දිහා බලන් ඉන්න මිස උඹේ මුල දැකලා නෙවෙයිනේ. बस बस කටවටේ එකම පොඩි වින වල ඔය කරන භාවනාවේ සෙතක් තියනවද බොස්? තියෙනවා. ගාවට ඩිංග. අසුදු නේ. මට සුදු. ඉස්සරහ පාරේ සින්දු කියන්නේ. දැක්ක මත ගියාම මේකෙන් දුන අලුත් තුනක් වත කියලා. ඔය මොකක් වුණා? නොවුන වගේ ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ බොස්. ඇත්ත. සිතු දෙය මොනවයි? මොන සිතු දෙයක් වෙයි? අතිතල දෙක. මොකද මෙතන? අද මේ වෙන දේවල් වලට පැලුරේ දාන්නට පුරුදු වෙන්න ඕන සුදු. අනේ. ලක්ෂ 25 85 lakhs අපරාධි
මොකද අපරාධ කියලා කියන්නේ? මේ වෙන්න. ලක්ෂ 25 බේබදුකමේ ගිහින් නැති කරගෙන කියලා හිතුවද? මේ දඩොස් ගාලා කැටි උදළු උස්සගෙන එන්නේ නැතුව මං අපරාධ කියන හේතුව මොකද්ද කියලා අහලා හිටපන්කෝ. ඇයි මං අපරාධ කියලා කියන්නේ? ඇයි මං අපරාධ කියලා කියන්නේ? ෆුල් ලෙවල් ගේක ඉඳගෙන කෝටියක් වැඩ කරගන්න තිබුණු සල්ලි එක වැඩකට යට කරපු නිසා. කියමුකෝ බලන්න ලක්ෂ 25කින් කෝටියක වැඩ කරගන්න ඇති. දැන් පුතාට දකින මිනිස්සුන්ගේ පපු කැහුතු පිච්චිලා ඉරිසියාවේ කුපිත වෙන විදිහේ ගේක ඉන්න ඕන කියලා හිතනවනම් අර 25න් 5ක් දාලා මේක මොඩිෆයි කරමු. දැන් ඔය මේක කියලා කියන්නේ මේකේද? පොඩ්ඩක් පණින්න නැතුව හිටපන්කෝ. බල හැසිරෙන්නේ නිකන් මව්දමව්යෝ ගෙම්බෝ වගේනේ. හරි ඉතින් කියමුකෝ ඉතුරු ටිකක්. එතකොට 20ක් ඉතුරුයි. ඒ 20න් 10ක් අතින් දීලා බස් කට්ටක් ෆිනෑන්ස් කරලා ගන්න. ඉතුරු 10? ඉතුරු 10 හතර අතේ පොලියට දෙනවා. එතකොට පොලිය මාසෙට 120යි. සුමාන දෙකෙන් බේරනවා නම් දවසට 102ක්. සාධාරණයි. මොකද පුතාලගේ අම්මා මේ සම්බන්ධව එක්ස්පර්ට් නේ. පොලියට දීම සම්බන්ධ උපාධියක් දෙනවා නම් පුතාලගේ අම්මට හම්බ වෙන්නේ ආචාර්ය උපාධියක්. ඕක තමයි පුතේ දියුණුවේ මග. දැනටමත් ප්‍රමාද වෙඩි නෑ. මේක අරගෙන ගිහිල්ලා ගත්තු ගානට දීලා සල්ලි කරලා මේ තාත්තා කියපු විදියට වැඩේ කළොත් කවුද මේ සමුගිපුර රජිද? කවුද? පපා. ඔයා හොඳ තාත්තා කෙනෙක් නොවුන එක තාත්තට දොස් කියලා වැඩක් නෑ තාත්තා. ඒක අපේ නොලැබීම. මේ ඇහුණද? නෑ මම වෙන කල්පනාවක් හිටියේ. ඇවිල්ලා තියෙන්නේ එක්ක ජිප් එකක් එහෙම නැත්නම් කැබ් එකක්. මෙතන මෙහාට ඇවිල්ලත් නෑ. ආපහු පාරට දාගෙන තියෙන්නේ ත්‍රිවස් එකේ. පොලිසිය වෙන බැරිද සුදු? අනේ මන්ද බොස්. බොස් හැංගිමුත්තම් කරන්නේ හංගන්න දෙයක් තියෙන හින්දා. මම පරිප්පු කන්නේ මොන කච්චකටද? नाना प्रकार मिनिස්සුන්ට වෛවාර්ණ තොරම් පෙන්නපු මගේ ලයිට් ඕෆ් වෙන්න කිට්ටුද මන්ද